එතනින් අපිට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඔය නම මොකද්ද? පොඩ්ඩයි එන්න මෙතෙන්ට. හඳුනනවද මෙයා? මොකද්ද ඔය නම? ශෂ්මික. මේ වැදගත් කාරණේ මේක මේ මම දේශනයක් දීලා ගියාට ඔබ දේශන අහන නිසා පොඩ ශෂ්මික ගැන පොඩ කෙටියෙන් කියන වාක්‍ය දෙකක්. මගේ නම ශෂ්මික තෙන්නකෝන්. මම මේ පාර 2025 A level exam එකේ E-Tech stream එකෙන් කෑගල district පළනියා වගේම Island 7 ලබා ගන්න පුළුවන් වුණා. News 1. අපි එදිනෙදා දැකලා අහක බලාගෙන යන හැම දෙයකම තියෙනවා අලුත් දෙයක්. ඒකට තමයි කියන්නේ නොදැක දකින්න දේ. ඒකට සිංහල වචනයක් නැහැ. ඉංග්‍රීසියෙන් කියන්නේ insight. Go behind insights. දැනෙන දෙයක් තියෙනවා නම් අන්න ඒක පස්සෙන් යන්න තමයි අපිට තියෙන්නේ. එතනින් අපිට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඔය නම මොකද්ද? පොඩ්ඩයි එන්න මෙතෙන්ට. හඳුනනවද මෙයා? මොකද්ද ඔය නම? ශෂ්මික. මේ වැදගත් කාරණේ මේක මේ මම දේශනයක් දීලා ගියාට ඔබ දේශන අහන නිසා පොඩ ශෂ්මික ගැන පොඩ කෙටියෙන් කියන වාක්‍ය දෙකක්. මගේ නම ශෂ්මික තෙන්නකෝන්. මම මේ පාර 2025 A level exam එකේ E-Tech stream එකෙන් කෑගල district පළනියා වගේම Island 7 ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඊට අමතරව මගේ academic background එකට අමතරව මගේ අය තියෙනවා entrepreneur background එක. ඉතින් ඒ කියන්නේ මම 2023 දී කියන්නේ මම A level exam එක කරන ගමන්ම පොඩි tech startup එකක් පටන් ගත්තා. ඒ කියන්නේ Masters of Technologies කියලා අපි local වගේම international client ලාට මේ software solutions දෙන එක තමයි කරන්නේ. ඉතින් මම මේක මුලින්ම පටන් ගත්තේ මායි තව මගේ partner යාළුවයි එක්ක. ඉතින් අද වෙනකොට අපි යටතේ තව 4 දෙනෙක් වැඩ කරන තැන දක්වා ඒක අරන් එන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපේ මේන්ම බිස්නස් එක වෙන්නේ. ඉතින් ඊට අමතරව අපි මේ ළඟදී අපි ඕපන් කරා work space කියන concept එක අපේ area එකට. ඉතින් ඒක unique concept එකක් අපේ area එකට. ඉතින් ඒකත් මේ වෙනකොට හොඳ තැනකට අපිට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් දැනට මම තාම ඉන්නේ beginner level එකේ. මම තව පටන් ගත්තා විතරයි. ඉතින් මෙතනින් අපේ දිලිත් ජයවීර මැතිතුමා වගේම මෙතනින් අනිත් CEO සර්ලා දැනටම එයාලගේ dreams වලට ගිහිලා තියෙන අය. ඉතින් එයාලගේ උපදෙස් වගේම එයාලගේ success stories අහලා ඒ වගේන් අපේ ජීවිතවලට ගන්න තියෙන දේ මට ගන්න හම්බුන එක ඇත්තටම ගොඩක් වටිනවා. ඒකට අපි බානුක සර්ට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් අපිට හදලා දුන්නේ ගැන. දැන් මට කියන්න ශෂ්මික මම කතා කරලා වැඩක් නැහැ නේද? ශෂ්මික ව්‍යවසායකෙක් නම් මේ ඔබේ වයසේදී දැන් ඔබ ගාව 4 දෙනෙක් වැඩ කරනවා නම් මොකද මට වයස කීයද? 20යි. මට 20 දී 4 දෙනෙක් හිටියේ නෑ මගේ යටතේ වැඩ කරන්න. මගේ ගාව. ඉතින් මේ මම හිතනවා දැන් ශෂ්මික තේරුම් ගන්න තියෙනවා කතන්දරේ. ප්‍රාර්ථනා කරනවා මේ ශෂ්මිකට දිගු ගමනක් යන්නට ලැබේවා කියලා.